මේ ප්‍රශ්න ටිකට උත්තර ලියමු. අයිබෝන් දාගෙන I1 sir. මේක දාලා නෑනේ. හරි මේ ටිකට තමයි පිළිතුරු ලියවිය යුත්තේ. number 1 මම කිටි කරලා දාන්න. ත්‍රිකෝණය දීලා තියෙනවා x හොයන්න ඕනේ. එතන කෝණය අංශක 70යි මේ කෝණය අංශක 65යි. number 2 ප්‍රමුඛ සමමිතිය ඔහුද Sorry, mali lang penan. තියෙනව මොකද පේන්නේ කලින් ගැටලුවමයිනේ තිත්මිට පේනවද තියෙන ඒවා මං මේ ටික ලිව්වට පස්සේ ගණනට ෆොටෝ එකක් එවන්න තිත්මි නම් yes කියලා කියනවා භ්‍රමක සමමිතිය නොමැති රූපය යටින් විරස් අඳින්න දීලා තියෙන්නේ බහුලකම් එක විදියට සමචතුරස්‍රයක් දීලා තියෙනවා ප්‍රමිලක්කම් දෙක ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙනවා ප්‍රමිලක්කම් තුන පැටීසියමක් දීලා තියෙනවා ප්‍රමිලක්කම් හතර රොම්බසයක් දීලා තියෙනවා එකක් හරි තුන්වෙනි එක සුළු කරන්න 10 ගුණ කිරීම දෙකෙන් එක හතරවෙනි ගාන 3යි x දාන 5 සමානයි 11 විසඳන්න ගාන මේක මේ හතේ දැනුමෙන් කරන්න ඕනේ පස්වෙනි ගාන සුළු කරන්න 10 බෙදීම 0.01 හරි ඔන්න පුතාලා මේ ගණන් පහට තමයි පිළිතුරු ලියන්නේ මම ගණනට ෆොටෝ එකක් එවන්න හරි ගණනට ෆොටෝ එකක් එවුවා පුතා
වෙන්න කරමු පුතාලා. ඉවරයිද? ගංගන ඉවරද? සිත්ම ඉවරද? සාකච්ඡා කරමුද? සාමාන්‍යයෙන් සිත්ම ඉවරයිනේ. හරිද ගංගන අපි සාකච්ඡා කරමුද පුතා? සර් තව ගණනක් තියෙනවා කවන්නේ සාකච්ඡා කරමු. හරි හරි. ඒක හදන්න. මම මේ පළවෙනි හතර සාකච්ඡා කරන්න. ඔය පහ නේද හදන්නේ? ඒ නිසා හතරේ ගණන් දෙකක් තියෙනනේ. ඒ දෙක හදන ගමන් ඉන්නේ. ආ. මේ දෙක නෙවෙයි මේ එකක් තියෙනනේ මේ ටික හදන ගමන් ඉන්නේ. හරි මම එහෙනම් පළවෙනි තුන සාකච්ඡා කරමුනේ. හා සර්. හරි. ගංගන තාම සිග්නල් ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ නේද? දැන් හරි ගියද? දැන් හරි ගියාද? හරි. එතකොට ඔන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය අංශක 180යි නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය. එහෙනම් අපි මේ තුන් දෙනා මුලින්ම 180ට සමාන කරමු. x ධන 65 ධන 70 සමානයි අංශක 180යි. x ධන 65 ධන 70 සමානයි අංශක 180යි. x ධන 65යි 70යි කියන්නේ 135යි සමානයි 180යි. x වල අගය හොයන්න පුළුවන්
180න් 135ක් අඩු කරනවා. x සමානයි 10න් 5ක් අඩු කරාම 5යි 8 නෙමෙයි 7 තියෙන 7න් 3ක් 4යි. x වලගේ අංශක 45යිද පුතාලා? x වලට එන්නේ 45යිද? ඔව් සර්. හරි. x ට 45ක් එනවා. එතකොට මේ පළවෙනි පියවරට එක ලකුණයි. අනිවාර්යෙන් 180ට සමාන කරන්න ඕනේ. x සමානයි 45ට එක ලකුණ. ඊට පස්සේ බ්‍රහ්මක සමමිතිය නොමැති රූපේ යටින් ඉරක් අඳින්නලු. ඔයගොල්ලෝ ඉර ඇන්දේ කොයි රූපෙටද? සමචතුරස්‍රයේද, ඍජුකෝණාශ්‍රයේද, ට්‍රැපීසියමද, රොම්බසයේද? තුන. ගගන ඉර ඇන්දේ කොයි එක යටින්ද? ඉතින් උත්තර ටික දාගෙන 45 තුන්වෙනි රූපේනේ. 3 හරි. ඔව්. සමචතුරාශ්‍රයේට බ්‍රහ්මක සම්මිති ගණය 4යි. ඍජුකෝණාශ්‍රයේට 2යි. රොම්බසයට 2ක් තියෙනවා. මොකද මේගොල්ලෝ හැමෝටම සම්මිති කක්ෂ තියෙනවනේ. ත්‍රිපීසියමට විතරයි සමමිති කක්ෂයක් නැහැ. බ්‍රහ්මක සම්මිතියක් නැහැ. ඔන්න එක ලකුණක් හිමි වෙනවා. එක ලකුණක් නෙවෙයි ලකුණු දෙකක් හිමි වෙනවා. 3 යටින් ඉරක් ඇඳලා. ඉක්මි කියන්නේ 5යි කියලා. තුන්වෙනි එකට ගණන උත්තරේ මොකද්ද පුතා? ඒක නම් සරල එකක්. 10 ගුණ කිරීම 2කින් 1. ඒකම තමයි. ඒකම තමයි. මේ දේශියම අපිට සුළු කරන්න පුළුවන් 2ට 2 එකයි 10ට 2 5යි කියලා. 5 1 5යි. 5 තමයි උත්තරේ. ලකුණේ 2යි. හතරවෙනි එක ඉවර නෑ ලියුව ගන්නනේ. ඉක්මිනම් කියන උත්තරේ 3යි කියලා. ඉවරද? තාම නෑ. නෑ කියලා කිව්වේ. අනේ හරියනම් පොඩි ටයිම් එකක් දෙන්න. 7 දැනුමෙන් හදන්න ඕනේ. ඉක්වේෂන්. දැන් ගගනට හැබැයි මේ භාෂා ප්‍රශ්නේ එච්චර ගැටලුවක් උනේ නෑනේ. එහෙමටම නෑ සර් දැන් නම් ඉතින් භාෂා ප්‍රශ්න නෑ. දැන් මේ කොහොමද ඉංග්‍රීසි වල තාත්තේ? සිංහල මීඩියම් උනත් ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් හොඳයි සර්. ඉස්සෙල්ලා වල දැන් ටිකක් පුළුවන්. එහෙම පුළුවන් කියන්නත් බෑ. ඒ ක්ලාස් යනවනේ. ක්ලාස් යන්නේ නැද්ද? ඔව් යනවා සර්. හ්ම්. ඊයාට මේ ළඟදී නම් යන්න පටන් ගත්තේ. ආ බාන් මේවා තුන නෙමෙයි එක්කල වාහන වල අපරාධ ගියවුත් ඉඳන් යන්න තියෙන්නේ. දෙකයි කියලා කියන්නේ නේ උත්තරේ. හරි බලමු. හතර සාකච්ඡා කරමුද ගන්න? හා සර්. ගගන උත්තරයක් ගත්තද? ඔව් මොකද්ද උත්තරේ? x සමානයි 2යි. x සමානයි 2යි. 3යි x දාන 5 සමානයි 11නේ පුතාලා. x වල අගේ හොයන්න මුලින්ම අපිට තියෙන බාධාව තමයි ධන 5. එහෙනම් ධන 5 නැති කරන්න නම් ඍණ 5ක් දාමු දෙපැත්තට. දෙපැත්තටම ඍණ 5 ගානේ දාන්න. ධන 5ට ඍණ 5 කැපෙනවා. 3යි x සමානයි 11න් 5ක් අඩු කරාම 6යි. දෙපැත්තම 3ෙන් බෙදන්න. මොකද x සහ 3 අතර ගුණිතයක්නේ තියෙන්නේ. ගුණිතයක් විදියට ඉන්න 3 අයින් කරන්න දෙපැත්තම 3ෙන් බෙදමු.
3ට 3 කැපෙනවා x සමානයි 6 3ෙන් බෙදුවාම 2යි. නියමයි. very good. x සමානයි 2 තමයි උත්තරේ. එතකොට ඔන්න පුතාලා ලකුණු දෙකක් හම්බ වෙනවා. ගණන 5 ඉවරද? හදන ගමන් සර්. හදන ගමන්නේ. ඉතින් මට සර් මේ ඉස්සෙල්ලා පළවෙනි කීයක් දෙනවද? මොකද්ද පුතා? මේ පළවෙනි ලකුණු කීයක් දෙනවද? පළවෙනි එකට ලකුණු දෙකයි. ඒ ලකුණු දෙක දෙන්නේ අර මුලින්ම 180ට සමාන කරන ස්ටෙප් එකට එක ලකුණයි x45යි කියන උත්තරේට එක ලකුණයි. එක්සෑම් එකෙත් එහෙමයි දෙන්නේ. දෙවෙනිකට දෙකයි. ඔව් දෙවෙනි එකටත් දෙකයි, තුනටත් දෙකයි, හතරවෙනි එකටත් දෙකයි. හරි සර්. 10යි නේද? ඉක්මගේ උත්තරේ 10යි 5ට. සර් ඉවරයි. ඉවරයි. මොකද්ද පුතා උත්තරේ? 0.001. 0.001. ඒ කියන්නේ 1000න් එකයි නේ ගණනගේ උත්තරේ. සිත්මි කියන්නේ 1000 ඔව් සර්. කියලා. එතකොට හරි. දැන් පුතාලා කැමති ක්‍රම දෙක ඉගෙනනවානේ. දැන් මේ තියෙන පූර්ණ සංඛ්‍යාව දශම සංඛ්‍යාවකින් බෙදන්න. 1000 බෙදීම මම ගුණ කිරීම බෙදීම මම මෙහෙම ඉරකින් නිරූපණය කරනවා. මොකද ගොඩක් අය මේකනේ ලේසි කිව්වේ. 1000 බෙදීම ඉරකින් නිරූපණය කරනවා 0.01. 1000 බෙදීම ඉරකින් නිරූපණය කළා 0.01. දැන් හරයේ තියෙන දශම ස්ථාන ගානයි අපිට තියෙන කරදරය බාධාව. හරයේ දශම ස්ථාන දෙකක් තියෙනවා. දශම ඊට පස්සේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් 100ෙන් ගුණ කරනවා. හැබැයි හරිය විතරක් නෙමෙයි ළමයන් ගුණ කරනවා 100ෙන්. එතකොට 10 100ෙන් ගුණ කළාම 1000යි. එක් වරක් එක එකයි අගට බිංදු 3යි. හරය 0.01 100ෙන් ගුණ කළාම දශම පිට ඉලක්කම් දෙකක් පිටිපස්සට පැනන බිංදු දෙක නම් වැඩන්න 1. 1000 එකෙන් බෙදුවාම 1000යි කියලා තමයි ලැබෙන්නේ. 1000යි කියලායි ලැබෙන්නේ. ගංගන මොකද උනේ? පරස්පරය ගත්තේ ගංගනේගේ. ඔව් සර්. තේරුණාද? ඔව්. ගංගනට ඕන අනිත් ක්‍රමෙත් හදලා පෙන්නන්න. භාගමය ක්‍රමෙ එක ඕනේ. කව. හරි. ඒකත් මතක් වෙන්නත් අපි ගමු. 10 බෙදීම 0.01. 10 තාම බෙදීම 0.01 කියන්නේ පුතාලා දශම පිටට පස්සේ ඉලක්කම් දෙකයිනේ. එහෙනම් හරය අනිවාර්යයෙන්ම 100. දශම පිටට පස්සේ ඉලක්කම් දෙකක් හින්දා හරය 100. 9ට බිංදු දෙක වැඩන්නේ 1යි. 100ෙන් 1. හරි. දැන් භාග 10 බෙදීම ගුණ කිරීමක් කරා පරස්පරය ගත්තා. උඩ යට මාරු කළා. 100 උඩට එනවා 1 යටට යන එක නම් වැඩන්නේ.
දහවරක් 100 කියන්නේ ඒත් වෙනවා 1000යි කියලා. ඒත් 1000 කියන උත්තරේ එනවා. හරි නේද ගංගන? කොහොම කරත් ඕන 1000යි. ඔන්න ලකුණු දෙකක් හම්බ වෙනවා. පළවෙනි පහ චෙක් කරගන්නකො පුතාලා. අපි යමු ඊළඟ ගණන් පහට ඊට පස්සේ. මේ ටික හරිද නේ? ගන්න මේක හරිද පුතා හදාගෙන ඉවරද? 4 වෙනි ගණන. 4 නෙවෙයි 5. ඉවරයි. හරි. 9 ඉවරයි. ටූට්ටක් තියෙනවා මේ සිත් මේ ලකුණු ගන්න බලන්න. 9න් 9 නෙවෙයි 10න් 10 නේ. ඊළඟ ගණන් ටික. දෙකයි x වල තුන්වෙනි බලය ඍණ 8. x සමානයි ඍණ 3 වන විට 2x වල තුන්වෙනි බලය ඍණ 8යි අගය සොයන්න. අත් a සමානයි 2 4 6 8 නම් සුදුසු සංකේත යොදන්න. ගිය සතියේ කුලක දැන් රෝමිලකන්ට 6 ඉස්තන කැපිටල් A. රෝමිලකන් 2 5 ඉස්තන කැපිටල් A. 8 වෙනි ගාන මේකත් කරේ නැති වුණාට ඔයාලට කරන්න පුළුවන් 7 දැනුනේ 175 අනුපාතයක් ලෙස සරලම ආකාරයෙන් ලියන්න. අනුපාතයක් ලෙස සරලම ආකාරයෙන් ලියන්න. ගණන මේ ප්‍රතිශත කරලා නෑ නේද ඉස්කෝලේ? නෑ සර්. ප්‍රතිශත කරලා නෑ.
x 100යි මෙතන 100යි මේක 110යි x හොයන්නයි ඕනේ. හයසිය 76 සමානයි දෙකේ දෙවෙනි බලය 13 දෙවෙනි බලය නම් වර්ගමූල 676 අගය සොයන්න. හරි. මේ ගණන් පහ හදමු බලන්න ඉක්මනට. සර් ෆොටෝ එකක් දාන්නකෝ. ෆොටෝ එක දානවා. දාන්න. හරි ගන්න.
ඉවරද සාකච්ඡා කරමුද? හ්ම්. හරිද සාකච්ඡා කරමුද පුතාලා? ගංගන ඉවරද? සිත්ම ඉවරද? පළවෙනි එක නම් ඉවර ඇති නේද? පළවෙනි එකට මොකක්ද උත්තරය? මයික් එක ඔන් කරන්න. පළමු එකට මොකක්ද උත්තරය? ගංගන සිත්ම ගත්තේ නැද්ද? 2යි x වල තුන්වෙනි බලය ඍණ 8. කාලයක් පොඩි ගැටලුවක් තියෙන ඊළඟට ටාස් එක තියෙන හින්දා එතකොට x වලට ඍණ 3 දාන්න ඕනේ. 2 ගුණ කිරීම x වලට දානවා. ඔව් පුතා කියන්න. 28 28 බලමු අපි. 2 ගුණ කිරීම x වලට දානවා ඍණ 3. හැබැයි ඍණ 3 තුන්වෙනි බලය. අඩු කිරීම 8. 2 ගුණ කිරීම ඍණ 3 තුන්වෙනි බලය කියන්නේ ඍණ 3 ගුණ කිරීම ඍණ 3 ගුණ කිරීම ඍණ 3.
3 වරක් 3 9යි 9 වරක් 3 27යි. ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. ඍණ 27යි. අඩු කිරීම ඍණ 8. ඔන්නම් 3 තුන්වෙනි බලයේ 27යි. ඍණ සංඛ්‍යාවක දර්ශකය ඔත්තේ නම් ලකුණ ඍණ වෙනවා කියලා අපි ඉගෙන ගන්න. එහෙමත් ඍණ ලකුණ දාන්න පුළුවන්. ඍණ සංඛ්‍යාවක දර්ශකය ඔත්තේ නම් ලකුණ ඍණ 10යි කියලා සිත්මි කියනවානේ. එතකොට දෙවරක් ඍණ 27 කියන්නේ ඍණ 54යි. එතන ඍණ 8. හරි නේද? දෙවරක් 27 54යි. මෙයා ධනනේ ලකුණක් නෑගේ ධනයි ඍණයි ඍණ. අඩු කිරීම 8. ඍණ 54යි ඍණ 8යි කියන්නේ පුතාලා දෙන්නම එකම જાති. එහෙනම් උත්තරේ ලකුණක් ඍණ. ඍණයි ඍණයි ධන හිම වෙන්නේ. ඒකතු ඒ ගුණ කරන කොටයි බෙදෙන කොටයි. දෙන්නම ඍණ හින්ද එක ඍණක් දැම්ම 54යි 8යි එකතු කරාම 62යි. ඍණ 62යි. ඍණ 62ක් තමයි එන්නේ. දෙන්නගෙම පොඩි අවුල් ගියා. හරිද ගාගෙන පැහැදිලිද? ඉතින් මේ තේරුණාද? මොකද 3 තුන්වෙනි බලය මම හිතනවා වැරදිලා වගේ කියලා. ඒ එන උත්තරය ආයි දෙකෙන් ගුණ වෙන්නත් ඕනේ. එතකොට ටිකක් ලොකු ගාණක් එනවා. ගානකට පැහැදිලි නැද්ද? තේරුන්නේ නැද්ද? මොකද කියන්නේ? තේරුණාද? අස්තිත්මිට පැහැදිලිද? සිත්මි බලන්න කොතනද වැරදුනේ කියන. අපරාධ දෙන්නගෙම වැරදුනා ලේසි එක. ඔන්න ලකුණු දෙකක් තියෙනවා ඍණ 62 ගත්තා. මේක නම් පුතාලා 2 4 6 8 නම් සුදුසු සංකේතයේ උදාහරණ. 6 කියන්නේ ඒ වල අවයවයන් නේ. අවයවයන් නම් මෙන්න මේ ඊ අකුර වගේ දාන්නේ. 5 කියන්නේ නම් ඒ වල සංකේතයන් නෙමෙයි. එහෙනම් මේ අවයවයන් නෙමෙයි. එහෙනම් ඊ දාලා මේ විදිහට කපනවා. ඉතින් මේ උත්තර ටික ගත්තනේ. හරි. ගණන හරිද පුතා? ඊ අකුරයි ඊ අකුර කැපුවයි. හරි සර්. හරි ප්‍රශ්නයක් නැහැ. එක ලකුණ ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවා. 175 අනුපාතයන් ලෙස සරලම ආකාරයෙන් ලියන්න. වැදගත්ම දේ මුලින්ම කලබල වෙන්න එපා අනුපාතයක් විදියට ලියන්න. ඕක භාගයක් විදියට ලියන්න. මේ ප්‍රතිශත ලකුණේ නිරූපණය වෙන්නේ හරය 100යි කියන එකනේ. අපලයිට් ගියාද? දැන් සර් පන්දන් දැන් තමයි ඉන්නේ වෙන්නේ. මේ ඒ මොකද ඔය පැත්තට ලයිට් කපනවද? දන්නේ නැහැ සර්. එතකොට ප්‍රතිශත ලකුණේ නිරූපණය වෙන්නේ හරය 100යි කියන එක. ළවයට දානවා 75. ප්‍රතිශත ලකුණ වෙනුවට හරය 100 දානවා ළවයට දානවා 75. 75යි 100යි දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කියන්න පුළුවන්ද? ගණනටයි සිත්මිට 75යි 100යි දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 25 පුතාලා දෙන්නම බෙදන්න පුළුවන්. 75ට 25ේව 3යි. 100ට 25ේව 4යි. 75ට 25ේව 3යි 100ට 25ේව 4යි. එතකොට එනවා 4න් 3යි කියලා. දැන් කොහොමද ඔක අනුපාතයක් විදියට ලියන්නේ? ලවය මුලින්ම ලියවෙන්නේ. අනුපාතයේදී ලවය තමයි මුලින්ම ලියවෙන්නේ. 3 ලිව්වා. ඉර වෙනුවට 32 දැම්මා. හරය වෙනුවට 4 දැම්මා. 3/4. හරය ලවය මුලින්ම ලිව්වා. ඉර වෙනුවට 32 දැම්මා. හරය දැම්ම ඊට පස්සේ 3/4. සිත්මිගේ උත්තරේ හරි. ගන්න පැහැදිලිද? මුලින්ම භාගයක් විදියට ලියලයි අනුපාතයක් විදියට ලියා ගන්න ලේසි. ඔව් සර්. හරි. ලකුණු 2යි. 9 වෙනි ගානට පුතාලා මොකද්ද උත්තරේ? 9 අංශක 30 නේ. අංශක 30 තියෙන්නේ.
අංශක 30යි ගංගනගේ උත්තරේ 30ද? ගොඩක් ඉන්න සෝම. හරි. මේකේ හොඳම වැඩේ තමයි මේ කෙනෙක් අහයි මේක ත්‍රිකෝණයක අභ්‍යන්තර මේ බාහිර කෝණ වලින් හදන්න බැරිද කියලා. හේතුව තමයි මෙතන මේ බාහිර කෝණ හරියට ඇවිල්ලා නැහැ. මේ ප්‍රතිමුඛ කෝණ කේස් එක. ඒක නිසා හොඳම වැඩේ තමයි මෙන්න මේ කෝණ ටික හොයාගෙන ඉන්නවා. එතකොට මේ දෙන්න ඉන්නේ සරල රේඛාවක් මතනේ. 180ෙන් මේ කෝණය අඩු කරනවා. 180ෙන් 110ක් අඩු කරාම 70. ඊට පස්සේ මේ දෙන්න සරල රේඛාවක් මතනේ. 180ෙන් 100ක් අඩු කරනවා. 180ෙන් 100ක් අඩු කරාම 80ක්. මෙයා x නම් මෙයාත් x වෙනවා. මොකද ප්‍රතිමුඛ කෝණ හින්දා. දැන් සමාන කරමු. x දාන 70 දාන 80 සමානයි අංශක 180යි. x දාන 70 දාන 80 සමාන අංශක 180යි. x දාන 70යි 80යි 150යි සමානයි 180. 180ෙන් 150ක් අඩු කරන්න. එතකොට එනවා අංශක 30යි කියන. ඔව් x වලගේ අංශක 30යි. හොඳයි very good. හරි මේක නම් ගැටලුවක් නැහැ. එක ලකුණ ගානේ ලකුණු දෙකයි. කරුවලේ ඉන්නකොට හොල්මනක් ආවොත් කොහොමද? හොල් දැන් මම මේ පන්නේ. ඒ ගොන්ට ගියා. හොල්මන කියලා බලන්නේ නේ. ට්‍රාන්ස්ෆෝමරේ ගියත් දන්නේ. කොහොම වෙනවද හිටපු ගමන්. හරි මම මේක උඩට ගන්න. 676 ලියලා තියෙනවා දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම 13 දෙවෙනි බලය. අපි ඕක පොඩ්ඩක් ඔව් ලයිට් ආවනේ. අපි ඕක පොඩ්ඩක් විහිදුවා දියමු. දෙකේ දෙවෙනි බලය කියන්නේ දෙකේ දෙවෙනි බලය. 13 දෙවෙනි බලය කියන්නේ 13 ගුණ කිරීම 13. ඔන්න දෙපැත්තටම පුතාලා අපි වර්ගමූලය දාමු. වර්ගමූල ලකුණ. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති වර්ගමූලය හොයනකොට සමාන ගෲප් දෙකකට සමාන කාණ්ඩ දෙකකට අපි සංඛ්‍යා වෙන් කරගන්නවා. දෙකේව දෙකයින් එක ගෲප් එකකට එක දෙක ගන්න. 13ඒව දෙකයින් එක ගෲප් එකකට එක 13 ගන්න. මෙන්න මේ එක කාණ්ඩයක අගය තමයි උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ දෙවරක් 13. දෙවරක් 13 කියන්නේ පුතාලා 26යි. 26ද බලන්න ගන්න අන්තිම එකට උත්තරේ 10ට. ඉක්මන උත්තරේ ගත්තනේ. ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. එහෙනම් පුතාලා බලන්න චෙක් කරගන්න උත්තර ටික 20න් කීයද කියලා දෙවරක් 10 20නේ. සර් ඔව් කියන්න 15යි. 15යි. සිත්මිගේ මං හිතන්නේ එකයි වැරදුනේ නේ. පළවෙනි එක විතර 6 ගණන් විතර. දෙකකුයි 18යි. මොකක්ද දාගෙන? ගණන් දෙකක් හදලා එක ස්ටෙප් හදලා නැහැ. අපරාධේ. එහෙනම් මම මේ අද පේපරයක් දාන්න. සර් මෙන්න මොකද්ද? සර් මේ ඉටිපන්දම දැකලා තියෙන මෙන්න මේ ඉටිපන්දම් ජාතිය. නෑ ඕක දැකලා නෑ. අලුත් එකක්ද? මේ
එහෙනම් අමුතුයිනේ. අපේ පැත්තේ කඩේක තිබ්බා ඉතින් මං ගියා ෆොටෝකෝපියක් ගන්න. දැකලා අරන් ආවා. ආ. ඒ ස්ටෝරි වල තියෙන. කීයද ඔක? පත්තු ගාන මේක 50යි සර් දෙකක් තියෙනවා. 50යි. පොඩි වුණාට ගන්න තියෙනවා වැඩිනේ. ඔව්. හැබැයි පත්තු ගාම සුවඳයි. සුවඳකුත් තියෙනවා. ස්ටෝරි වල තියෙනවා. හරි. එහෙනම් මම පේපරයක් දාන්නම් අද. ඒ පේපරේ කරලා තියාගන්න. ලබන සතියේ අපි මේ පේපරේ සාකච්ඡා කරමු. එහෙනම් දෙන්නටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්.